ඔබට මේ නිරන්තරයෙන්ම කියන්නේ ඔබේ මනස ගවේෂණය පිළිබඳව. මේ මනස ගවේෂණය කරමින් ඉන්නකොට ඔබට අනිවාර්යෙන් මේක අයාලේ යන හැටි, මේ සිත අයාලේ යන හැටි පැහැදිලිවම පේන්න ගන්නවා. කියන්නේ ඔබ කියන පෙළකලාට මේ සිතුවිලි ගලාගෙන එනවනේ. මේක බෑනේ එක විදිහකට තියාගන්න. ඒක තමයි ස්වභාවය. මේක එක විදිහකට තියාගන්න බැරි බව තමයි අවබෝධ කරන්න ඕනේ. මනස ඔබ මේක අවබෝධ කරගන්න නම් මෙන්න මේ එක විදිහකට තියාගන්න බැරි බව අවබෝධ වෙනකොට ඒ ගලාගෙන එන වේගයේ සියුම්කමක් නැත්තම් ස්වභාවයේ ඔබ ඇලෙන්න ගැටෙන්නේ නැතුව යනවා. අන්න ඒකයි ඇලෙන්න ගැටෙන්නේ නැතිව එනකොට තමයි ඔබට මේක අවබෝධ වෙන්න ගන්නෙ. ඔබට මෙන්න මෙහෙම හිතන්න ඔබට නොයෙකුත් හඬවල් ඇහෙනවා. මේ හඬවල් ඇහෙන හඬවල් අතර අපි කියමුකෝ විදුලි නැත්නම් අකුණක හඬ, කුරුල්ලෙකු කෑ ගසන හඬ, මිනිසෙකු කෑ ගසන හඬ, අත්පොඩියක් ගසන හඬ, කොහොමද දැන් අත්පොඩියක් ගහන්නේ? හැම වෙලාවම ওই හඬවල් එකතු වෙන්නේ දිත්ත ක්‍රියාකාරීත්වයක් මත. සතෙක් කුරුල්ලෙක් කෑ ගහනවා නම් ඒ ශරීරයේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය මත තමයි ඒක ඒ හඬ ඇහෙන්නේ. අකුණක් ගසනකොට ගැටීමක් මත තමයි හඬ ඇසෙන්නේ. දියැලක වතුර පහරක හඬ ඇහෙන්නේ ගැටීමක් මත. මහමුහුදේ රළ හඬ ඇහෙන්නේ රළ බින්දෙන හඬ ගැටීමක් මත. එතකොට අත්පොඩියක් ගහනකොට හඬ ඇහෙන්නේ අත් දෙක එකතු වෙලා එකතු වෙනකොට එන ශබ්දය. ඒක තමයි හඬ. රැහැයියන්ගේ හඬ. නිශාචර සතුන්ගේ හඬ. අපි සාමාන්‍යයෙන් රාත්‍රී කාලේ නිහඬයිනේ. ඒ නිහඬතාවයේ තුල ඇසෙන හඬ හොඳින් නිරීක්ෂණය කරන්න. ඒත් ඇහෙන්නේ ඒ සියලු හඬ. ඒ නිහඬතාවය තුල වෙඩි හඬක් ඇහුණා කියමුකෝ. ඒ වෙඩි හඬ නිර්මාණය කොහොමද වෙන්නේ? ගැටීමකින්. රතින් හඬක් ඇහුණා කියමුකෝ. ඒකත් මොකද්ද නිර්මාණය වෙන්නේ? ගැටීම. දිත්තයක් ගැටීම තුළින් තමයි හඬ ඇහෙන්නේ. මේ සියලු බාහිර දේවල් ඔබ නිරීක්ෂණය කරන්නේ ඔබේ මනස තුළින්. ඒක දැන් ඔබට පැහැදිලිනේ. මේ යථාර්ථය දකින්න නම් අවබෝධ කරගන්න නම් ඔබේ මනස ගවේෂණයයි මනසයි කන්ට්‍රෝල් කරගන්න. මනසයි දකින්න ඕනි. ඒ ව්‍යාකූල මනසේ ස්වභාවය දකින්න ඕනි. එතකොට තමයි ඒ මනසේ ස්වභාවය දකිනකොට තමයි ඔබට ඒ යථාර්ථය පැහැදිලි වන්නේ. ඔය ඔබට ග්‍රහණය වන සියලු හඬවල් මැද දිත්වයක් නැති හඬක් තියෙනවා. දිත්වයක් නැති හඬක්. ඔය හඬවල් නිරීක්ෂණය කරමින් අසමින් සියුම් යන විට ඔබට ඇසේවි දිත්තයක් මත ක්‍රියාත්මක නොවන හඬක්. අත්පුඩියක් ගහනකොට අත් දෙක එකතු කරලයි අත්පුඩියේ හඬ ඇහෙන්නේ. එක අතකින් ගසන හඬක්. ගල් පරවල නොගැටී ගලන හඬක්. නොගැටී පවතින හඬක්. ගල් පරවල වතුර නොගැටී පවතින හඬක්. මේ කියන තැන ගොඩාක් ගැඹුරුයි. මේ හොඳින් මනස ගවේෂණය කරන. ඒ කියන්නේ ගැටීමකින් තොර හඬක් පවතිනවා. අන්නේ හඬට අවතීර්ණ වන්න. ඒ හඬ තුලට ඔබ අවතීර්ණ වුණොත් ඒක ගැටීමක්මයි. ඔබ නොවන ඔබට අවතීර්ණ විය නොහැකි. ඒ කියන්නේ ඔබට අවතීර්ණ විය නොහැකි හඬක් තියෙනවා. ඒ හඬ කුමක්ද?
ඒ හඬ ඔබ දැකගත යුතුමයි. ඔබට නොඇසෙන හඬක් ඒ හඬට වචනයක් දෙන්න පුළුවන්. ඒ හඬට වචනේ දීම තුල ඔබ ඒ වචනය අල්ලාගෙන වචනය ඔස්සේ හඬ හොයන්න ගන්නවා. එවිට හම්බ වෙන්නේ වචනයක් නැති හඬක්. දිත්තයක් නැති හඬක්. ඒකම බව පමණක් වන හඬක්. තනි අතකින් පවතින හඬක්. අත් දෙකම ක්‍රියාත්මක වෙලා ගසන අත්පුඩියේ හඬ නෙවෙයි, තනි අතක හඬක්. ගවේෂණය කරන්න. දැක ගන්න. හඬක් නොවන හඬක්.